මෙතනක් තියෙන්නේ මේ ඇසෙන්ටික් බෙයාරින් එකක්. මේකේ ඇන දෙකක් තියෙනවා. මේන් ෂාෆ්ට් එකේ කට් මාක් එකක් තියෙනවා. මේ රොඩ් එකෙන් කරන්නේ මැහුම් පරතරයේ අඩු වැඩි කරන එක. එජස්ටර් එක තියෙන්නේ ෆීඩ් රෙගියුලේටර් එක තියෙන්නේ පිටිපස්සේ. මෙතනින් තමයි කනෙක්ට් වෙන්නේ. මේකට එන්නේ තනි ඇණයක්. උඩ පැත්තට තනි ඇණයක් එන්නේ. මෙතන වගේ ඇණ දෙකක් එන්නේ තනි ඇණෙන් එන්නේ. සමහරක් ඒවා තියෙනවා. සමහරක් කොලොක් වල මෙතනින් ඇණ දෙකකුත් තියෙනවා. මෙතනදී ඊටා වැදගත් වෙන කාරණාවක් තියෙනවා. මෙතන මේ ඇණ දෙකක් තියෙනවා මේ ඇසෙන්ටික් ෆීඩින් වෙයාරින් එකට. අපි මැෂින් එක පිටිපස්සට කරකවනකොට ඉස්සෙල්ලාම අපි මැෂින් එක ඉස්සෙල්ලාම කරකවනකොට ඔයාට ඉස්සෙල්ලාම පේන එක මේ පළවෙනි ඇනේ මේ දෙවෙනි ඇනේ. මෙන්න මේකේ ඔයගලන්ට පේනවා ඇති කට් මාක් එකකට තමයි පළවෙනි ඇනේ හයි වෙන්නේ. දෙවෙනි ඇනේට කට් මාක් එකක් නැහැ. අපි හැම වෙලේම මෙතන ෆීඩින් හරියට හයි කරනකොට මැෂින් එක පිටිපස්සට කරකවනකොට ඉස්සෙල්ලාම උඩට එන පළවෙනි ඇනේ තමයි කට් මාක් එකට තද කරන්නේ. ඒක ගිහිල්ලා සෙට් වෙනවා පිටිපස්සට. මේ තියෙන්නේ ෆීඩ් ආම් එක. ෆීඩ් ඔග් එක හයි වෙන ආම් එක මෙතනින් හයි වෙන්නේ. ඒක අර එහා පැත්තෙන් නම් ආපු ෆීඩින් බෙයාරින් එකෙන් කනෙක්ට් වෙච්ච කනෙක්ටර් එක මෙතනට හයි වෙලා තියෙන්නේ. ඒක ආම් එකට මේ ඇනෙන් හයි වෙනවා. ඔයාට ෆීඩ් ඔග් එක ඉස්සරහට පස්සට ගන්න ඕන නම් මේ ෆීඩ් ඔග් එක හයි වෙලා තියෙනවා. දැන් නීඩල් ප්ලේට් එක ඇතුලේ ෆීඩ් ඔග් එක හයි වෙලා තියෙනවා. ඒක ඔයාට ඉස්සරහට පස්සට ගන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් මේ ඇනේ බුරුල් කරලා ඔයා මේ ලිවර් මේක පිටිපස්සට ගත්තොත් ලිවර් කරලා පිටිපස්සට ගත්තොත් ෆීඩ් ඔග් එක පිටිපස්සට එනවා. ඒ වගේම ඔයා මේ ඇනේ බුරුල් කරලා මේ ෆීඩ් ආම් එක ඉස්සරහට තල්ලු කරොත් ෆීඩ් ඔග් එක ඉස්සරහට යනවා. ඒ වගේම තමයි මේ තියෙන්නේ ෆීඩ් රෙගියුලේටර් එක. දැන් අපි සාමාන්‍ය නෝමල් මැෂින් වල ඉලක්කම් කරකෝලානේ ලං කරන්නේ ඈඩ් කරන්නේ. මැහුම් ලං කරන්නේ ඈඩ් කරන්නේ මෙතනින්. ඔයාට පුළුවන් මේ ඇනේ බුරුල් කරලා මෙතන මේ හතේ නට් එකක් තියෙන්නේ. මේ නට් එක බුරුල් කරලා මේක උඩට ගත්තොත් මැහුම් ගොඩක් ඈත් වෙනවා. ඒ වගේම තමයි ඇනේ බුරුල් කරලා උඩට ගත්තාම මැහුම් ඈත් වෙනවා. ඒ වගේම තමයි මේක පහළට ගත්තොත් මැහුම් ලං වෙනවා. ඊට පස්සේ ඔයාට අවශ්‍ය තැනට අරගෙන මම දැන් පහළටම ගත්තා මැහුම් ගොඩක් ලං වෙන්න. එතකොට නේ ලස්සන. ඊට පස්සේ මම ඔන්න මේක ඇනේ තද කරනවා. මේ ඇනේ තද කරනකොට ගොඩක් තද කරන්න එපා. ඒ ඇනේ තද කරාම මැෂින් එක කරකවලා බලන්න නිදහසේ වැඩ කරනවාද කියලා හිර නැතුව නිදහසේ වැඩ කරන්න ඕනේ.